Tadiyo, ඔයා මේ වෙලාවේ දවල් කරු බලනවද? මෙයා කොහොමද කොයි වෙලාවෙ බැලුවත් අනිත් පැත්තටනේ වැඩ කරන්නේ. හරියා, ඔතනේ අයින් වෙන්න. තඩියෝ, ඔයා මේ මොනවද බලන්නේ? දකින්න ඕන එක මං දැක්කා. ආහා, අයිස් බලන් ලන්තේ මං ආසම කරන අයිස් බලන් જાතිය ඇවිල්ලා. අයිස් බලන්? අනේ තඩියෝ, ඔයා මේ සතියේ තාපවසරයක් අයිස් බලන් ගෙන්නවද? ඔව් මං ගෙන්නුවා. මං පලා මාමා එවන අයිස් බලන් ගන්න හරිම කැමති. අනේ, මේව දිය වෙලානේ. මේ මොකද්ද මේකට වෙලා තියෙන්නේ? දැක්කද මේක පිච්චිලානේ. ඒ කොහොමද? මීට කලින් නම් මට මතක හැටියට මේ වගේ පිච්චිච්ච පෙට්ටියක් ඇවිල්ලා නම් නැහැ. මෙතන නම් මොකක් කර දෙයක් තියෙනවා. කඩියා, මට හිතෙනවා අපි හැගියොත් හොඳයි කියලා. මොකද කියන්නේ? ඒ කතාව හරි තාරා. අපි යමු. අයිස් බලම් ලන්දර ගියත් හොඳයි. අයිස් බලන් ලන්තේද? නියමයි. එන්න. බලන්නකෝ ලස්සන. මෙච්චර අයිස් ක්‍රීම්. නවතින්න. ඒ චුක්කි, ඔයා මෙච්චර ලොකු අයිස් බලන් දැකලා තියෙනවද? ඒක නෙමෙයි. අද බලන හැමතැනම අයිස්ක්‍රීම්. දැන් නම් තඩියට නිින්ද යන එකක් නැහැ. ඔව් කඩිය, අද මම බඩ පැලෙන්න අයිස්ක්‍රීම් විතරයි කන්නේ. ඉන්න. බලන්න අතන තියෙන දේ. අර මොකක්ද? යමු අපි ගිහින් බලමු. අයිස්ක්‍රීම් ආයිත් සෝත් උනා. දිගටම මේ විදිහට සිද්ධ වුණොත් නම් අපේ පරම්පරාවේ ඉන්න අයිස්ක්‍රීම් වල තම සදාටම නැති වෙයි. කඩියයි තඩියයි හොඳ වෙලාවට මෙතෙන්ට ආවේ. මාත් ඔයගොල්ලෝ එනකන් තමයි බලන් හිටියේ. මෙතන මොකද්ද වෙන්නේ බලන්න මාමේ? උඟ කාලෙක ඉඳලා තමයි අපි මේ පළාත අයිස්ක්‍රීම් වල දාම කරගෙන යන්නේ. ඒත් කොහෙන්ද පාත් වෙච්ච ඩයිනමයිට් කියලා පිස්සු